ඇත්තෙන්ම මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන දේ එහෙම නැත්නම් පාඩම් කිරීම. අපි සාමාන්‍ය භාෂාවෙන් පාඩම් කරනවා කියලා නේද? ඒක අමාරු දෙයක් නෙවෙයි, ලේසි. ධර්මයේ ඉගෙන ගන්නවා කියලා අපි කරන දේ ලේසි දෙයක්. ඇත්තෙන්ම අමාරු දේ තමයි මේ ධර්මයෙන් පිළිසරණක් ලබා ගැනීම. පාඩම් කර ගැනීම බොහෝ අයට පුළුවන්. ඒකට ඕනේ පුංචි හැකියාවක්. පොඩි කැපකිරීමක්. කියවලා අවසන් කරන්න, පාඩමේ තියා ගැනීමට ලොකු මහන්සියක්, ලොකු දක්ෂකමක්, ලොකු කැපකිරීමක් මේ පුංචි කැපකිරීමකින් ඒක කරන්න පුළුවන්. ඒ අතිශයින් අමාරු මොකද්ද? ඒ ධර්මයෙන් යම් පිළිසරණක් ලබා ගැනීම. පිළිසරණ කියලා කියන්නේ හිතට සූපත් බවක් ඇති කර ගැනීම. හිතට සූපත් බවක් ඇති කර ගැනීම තමයි අමාරු දේ. නමුත් අපි ගොඩාක් අය අර ලේසි දේ කළාට පස්සේ එපමණකින් සෑහීමටපත් වෙනවා. අමාරු දේ කරගන්න එතකොට යාට බැරුව වෙලා යනවා. මොකද්ද ලේසි දේ? ඔව් අපි පාඩම් කරගන්නවා, එහෙම නැත්නම් කියවලා අවසන් කරගන්නවා, යම් දැනුමක් හදා ගන්නවා. ඒක ලේසි දෙයක්. අමාරු දේ මොකද්ද? ඒ ධර්මයෙන් පිළිසරණක් ලබා ගැනීම. එතකොට අපිට වෙන්නේ මොකද්ද? අර ලේසි දේ කරගන්නවා. ලේසි දේ කරගෙන ඒකෙන් සෑහීමටපත් වෙනවා. ඊට පස්සේ අර අමාරු දේ කරගන්න අපට බැරුව යනවා. ඒක තේරෙන්නේ කවදද? අරුබුදයක් ආවම, ගැටලුවක් ආවම, චිත්ත පීඩාවක් ආවම තමයි තේරෙන්නේ ධර්මයෙන් පිළිසරණක් ලබා ගත්තද නැද්ද කියන දේ. ඒකත් තේරුම් ගන්න ගොඩකට බෑ. ඇයි? අර ලේසි දෙයින් හිත යට වෙලා. ධර්ම ඉගෙන ගන්නවා කියන දේ ලේසියෙන් අපි කරගෙන ඊට පස්සේ අපි ඒකෙන් සෑහීමකටපත් වෙලා හිත යට වෙලා ඊට පස්සේ අමාරු දේ කරගන්න අපි බැරි වෙලා අපිට. අමාරු දේ මොකද්ද? හිතට සූපත් භාවයක් ඇති කර ගැනීම. ධර්මයෙන් පිළිසරණ ලබා ගැනීම. ඒ ලබා ගත්තද නැද්ද කියලා තේරෙන්නේ කොහොමද? යම් ගැටලුවක් ආපුවාම, යම් ප්‍රශ්නයක් ආපුවාම තමයි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මට ධර්මයෙන් පිළිසරණක් තිබුණාද නැද්ද? පිළිහිට ලබාගෙන තියෙනවද නැද්ද කියලා තේරෙන්නේ. ඒකත් තේරුම් ගන්න බැරි කොහොම කෙනාටද? ඒකත් තේරුම් ගන්න බැරි ඇයි? ඔව් අර පළවෙනි කාරණේ කරගෙන ඒකෙන් බලවත්සේ සෑහීමටපත් වෙන කෙනාට අර අරුබුදයක් ආපු වෙලාවට හිත බලවත්සේ පීඩාවටපත් වෙද්දී උනත් එයාට තේරෙන්නේ මට ධර්මයෙන් පිළිසරණක් ලබා ගන්න බැරි වුණා නේද කියන එක තේරෙන්නේ. ඇයි? අර පළවෙනි කාරණයෙන් බලවත්සේ සෑහීමටපත් වෙලා. ඒ නිසා අපි ධර්මයේ පාඩම් කරගෙන ඉගෙන ගන්නවා වගේම ධර්මයෙන් පිළිසරණක් ලබා ගැනීම කියන අමාරු කටයුත්ත කරගන්න අපි මහන්සි වෙන්න.